හිතලා බලන්න සතුට කියන්නේ අපි දුවලා ගිහින් අල්ල ගන්න ඕන දෙයක්ද නැත්නම් අපිට පුරුදු වෙන්න පුරවන් දෙයක්ද? අද අපි කතා කරන්නේ ඒ ගැන. විද්‍යාවම අපිට කියනවා සතුට කියන්නේ දුර තියෙන හීනයක් නෙවෙයි ඒක අපේ දෛනික ජීවිතේ කොටසක් කරගන්න පුරවන් පුහුණුවක් කියලා. බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හොඳයි බලමු අද අපි කතා කරන දේවල් ටික. මුලින්ම අපි බලනවා සතුට තියෙන අමුතුම විරෝධාභාසයක් ගැන. ඊට පස්සේ අපි කෙලින්ම යනවා ප්‍රායෝගික ක්‍රම 4කට. සිනහවේ බලය, කෘතඥතාවයේ බලපෑම, කරුණාවෙන් සතුට හදාගන්න විදිහ සහ අන්තිමට සිහියෙන් කරන ශාරීරික ව්‍යායාම ගැන. හරි. අපි එනම් පටන් ගමු පළවෙනි කාරණයෙන් සතුටේ විරෝධාභාසය. ඒ කියන්නේ ඉලක්කයක් පස්සේ දුවනවද නැත්නම් පුහුණුවක් විදිහට ජීවත් වෙනවද කියන එක. මේක ටිකක් ගැඹුරු කතාවක්. මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. ඇයි අපි සතුට පස්සේ දුවන්න ඒක තවර්ත ඈතට යනවා වගේ දැනෙන්නේ? බලන්නකෝ සෝෂල් මීඩියා, දැන්වීම්, පුත්පත් හැමතැනම කියන්නේ සතුට වෙන්න ක්‍රම. ඒත් මොකද වෙන්නේ? ඒක හරියට මිරිඟුවක් පස්සේ දුවනවා වගේ වැඩක් වෙලා. ඇයි ඇත්තටම මෙහෙම වෙන්නේ? ගොඩක් වෙලාවට අපි ඔළුවට දාලා තියෙන අදහසක් තමයි සතුටට යන්න නම් මුලින්ම අපි ඇතුළේ තියෙන මොකක් හරි දෙයක් හදාගන්න ඕනේ කියලා. හරියට අපි අඩුපාඩු ඔක්කොම හදාගත්තට පස්සේ විතරක් ලැබෙන ලොකු තෑග්ගක් වගේ. ඒකෙන් ලොකු පීඩනයක් ඇති වෙනව නේද? හැබැයි විද්‍යාව අපිට පෙන්වන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් පාරක්. ඒක කියන විදිහට සතුට කියන්නේ එළියේ තියෙන දුවලා ගිහින් අල්ලගන්න ඕන ඉලක්කයක් නෙවෙයි. ඒක ඇතුලින් දියුණු කරගන්න ඕන කුසලතාවයක්. හරියට සමනලයක් පස්සේ දුවනවා වෙනුවට අපේ වත්තේම මල් වවලා සමනල්ලු ගෙන්න ගන්නවා වගේ වැඩක්. දිනපතා පුංචි දේවල් කරලා අපිට මේ කුසලතාවය වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු පළවෙනි පුහුණුව මොකක්ද කියලා. මේක හරිම සරල, ඒ වගේම ටිකක් පුදුම හිතෙන දෙයක්. ඒ තමයි සිනහවේ සැඟවුණු බලය. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි සතුටු හිතුනම hina යනවා කියන එක. ඒ කියන්නේ හිතේ තියෙන දේ මුහුණෙන් පේනවා. හැබැයි විද්‍යාඥයෝ ඇහුවා මේක අනිත් පැත්තට වැඩ කරන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ මුහුණෙන් hina වුණොත් හිතට සතුටක් දැනෙන්න පුළුවන්ද? ඔන්න ඕකට තමයි මුහුණේ ඉරියව් ප්‍රතිපෝෂණ කල්පිතේ කියන්නේ. මේක ඔප්පු කරන්න කරපු පරීක්ෂණයක් හරිම අපූර්වයි. ඒක කණ්ඩායමකට කිව්වා පෑනක් දත් අතරින් හපාගෙන ඉන්න කියලා. එතකොට ඉබේම මුහුණෙන් hina වෙනවා වගේ ඉරියව්වක් එනවා. අනිත් කණ්ඩායමට කිව්වා පෑන තෝල් දෙකෙන් විතරක් අල්ලගෙන ඉන්න කියලා. එතකොට දුක්මුසු මුහුණක් හැදෙනවා. ප්‍රතිඵලය පුදුමයි. අර hina වෙනවා වගේ ඉරියව්වෙන් හිටපු අයට සාමාන්‍ය දේවල් දිහා බලද්දිත් ටිකක් ධනාත්මක හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට තේරෙන දේ තමයි මේක දෙපැත්තටම වැඩ කරන පාරක් කියන එක. මොළයට මුහුණ පාලනය කරන්න පුරුවන් වගේම මුහුණටත් පුරුවන් මොළයට පොඩි සංඥාවක් යවන්න. ඒ කියන්නේ බලෙන් හිනාවක් දැම්මත් මොළයට ෆීඩ්බැක් එකක් ගිහින් අපේ මනෝභාවය පොඩ්ඩක් හරි උස්සලා තියන්න ඒකට පුරුවන්. ලුගු ප්‍රමෝදයක් නැතත් පොඩි ධනාත්මක තල්ලුවක් ලැබෙනවා. හොඳයි. ඒ වගේම අපේ මනසට බලපෑම් කරන තවත් දෙයක් තියෙනවා. හැබැයි මේක අපිව පහළට අදින පැත්තට වැඩ කරන එකක්. ඒ තමයි අපේ මොළයේ තියෙන සහජ නැඹුරුවක්. අපි බලමු ඒක ජයගන්නේ කොහොමද කියලා. මේකෙන් පෙන්වන්නේ අපි මොළයේ තියෙන පුංචි ප්‍රශ්නයක්. හිතන්න අපේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ ගල් යුගයට. ඒ කාලේ ජීවත් වෙන්න නම් හැම තර්ජනයක් ගැනම හැම නරක දෙයක් ගැනම සූදානමින් ඉන්න ඕන. ඒත් අද අපි ජීවත් වෙන්නේ ඊට වඩා ගොඩක් ආරක්ෂිත ලෝකයක. ප්‍රශ්නේ කියන්නේ අපේ හાર્ඩ්වෙයාර් එක. ඒ කියන්නේ මොළය තාමත් ගල් යුගයේ විදිහටමයි වැඩ කරන්නේ. මේකට තමයි කියන්නේ ඍණාත්මක නැඹුරුව කියලා. ඒ කියන්නේ අපේ මොළය නරක දේවල් වලට වෙල්ක්‍රෝ වගේ ඇලෙනවා. හැබැයි හොඳ දේවල් ටෙෆ්ලොන් වගේ ලිස්සලා යනවා. හිතන්නකෝ දවසම හොඳ දේවල් 9ක් වෙලා එකම එක පොඩි නරක දෙයක් වුණොත් රැට නිින්දට යද්දී අපේ ඔළුවේ කැරකෙන්නේ මොකද්ද? අර එක නරක දේ විතරයි. ඔන්න ඕක තමයි අපේ සතුට හොරෙන් ආරම් යන දේ. ඉතින් මේ මොළයේ සහජ නැඹුරුවට විරුද්ධව සටන් කරන්න තියෙන ප්‍රබලම ආයුධය තමයි කෘතඥතාවය. ඒකෙන් අපි කරන්නේ දැනුවත්වම අපේ මොළය නැවත පුහුණු කරන එක. දවස් අවසානයේදී ස්තුතිවන්ත වෙන්න පුළුවන් පුංචි කරුණු 3ක් ගැන හිතන එක, නැත්නම් පොඩි දිනපොතක ලියන එක වගේ සරල දෙයකින් අපි අපේ අවධානය නරක දේවල් වලින් අරගෙන හොඳ දේවල් වලට යොමු කරන්න පටන් ගන්නවා. හරි අපේ ඊළඟ පුහුණුව මේක මුලින්ම අහුම් ටිකක් අමුතුයි වගේ හිතෙයි. Tamanට සතුට වෙන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි අනිත් අයව සතුටු කරන එක. බලමු මේකේ තියෙන විද්‍යාව මොකක්ද කියලා. අපි කෙනෙක්ට කරුණාවන්ත දෙයක් පුංචි උදව්වක් හරි කරද්දී අපේ මොළයේ ඇතුලේ ප්‍රධාන රසායනික ද්‍රව්‍ය දෙකක් නිකුත් වෙන්න පටන් ගන්නවා. එකක් තමයි ඩොපමයින්. ඒ කියන්නේ ත්‍යාග රසායනිකය. ඒකෙන් අපිට නියම වැඩක් කළා වගේ හැඟීමක් ලැබෙනවා. අනික තමයි ඔක්සිටෝසින්. ඒකට සම්බන්ධතා රසායනිකය කියන්නත් පුළුවන්.
ඒකෙන් අපිට අනිත් අයත් එක්ක බැඳීමක්, විශ්වාසයක් දැනෙනවා. ඉතින් මේ රසායනික කොක්ටේල් එක අපිට නියම සතුටක් ගෙනත් දෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි මේක බලෙන් කරන දෙයක් වෙන්න බෑ. දැනුවත්ව ස්වේච්ඡාවෙන් කරන පුංචි දෙයක් වෙන්න ඕන. ඒක කෙනෙක්ට දොරක් කරලා දෙන එක වෙන්න පුළුවන්. කාට හරි ස්තුතියි කියලා මැසේජ් එකක් යවන එක වෙන්න පුළුවන්. ඒ වගේ සරල සවිඥානික ක්‍රියාවලින් තමයි මේ බලපෑම උපරිමයෙන් ලැබෙන්නේ. හරි අපි දැන් යනවා අපේ අවසාන ඒ වගේම හරිම ප්‍රබල ක්‍රමයට. ඒ තමයි අපේ ශරීරයයි මනසයි එකට සම්බන්ධ කරන එක. මෙතන තියෙන වෙනස තමයි අවධානය. හිතන්න අපි හෙඩ්ෆෝන් එකක් ගහගෙන ඇවිදිනකොට අපේ හිත තියෙන්නේ සින්දුවේ. නැත්තම් වෙන කොහේ හරි. ඒක තමයි අවධානය වෙනතක යොමු වූ චලනය. හැබැයි සිහියෙන් කරන චලනය කියන්නේ අපි ඇවිදිනකොටම අපේ කකුල් පොළවේ වදින හැටි, හුළඟ ඇඟේ වදින හැටි, ඒ ශරීරයේ සංවේදනා ගැනම අවධානයෙන් ඉන්න එක. ඇත්තටම යෝග, ටයි චි වගේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නෙම මේ අරමුණට. ඒත් අපිට විශේෂ දෙයක් කරන්නම ඕන නෑ. සාමාන්‍යයෙන් ඇවිදින එක වුණත් අපේ අවධානය ශරීරයට ගෙනාවොත් ඒක ප්‍රබල සිහියෙන් කරන පුහුණුවක් බවට පත් කරගන්න පුළුවන්. පරිේශනවලින් නැවත නැවතත් ඔප්පු වෙලා තියෙන දෙයක් තමයි ව්‍යායාම සහ සිහිය එකට එකතු වුණාම ලැබෙන ප්‍රතිඵල හිතා ගන්න බැරි තරම් ප්‍රබලයි කියන එක. ව්‍යායාම වලින් ශරීරයට ලැබෙන හොඳයි, සිහියෙන් මනසට ලැබෙන හොඳයි. මේ දෙක එකතු වුණාම ඒක 1 නෙවෙයි ඊට වඩා ගොඩක් ලොකු බලපෑමක් ඇති කරනවා. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු හැඳ දෙම එකතු කරලා අපේ ප්‍රධාන අදහස මොකක්ද කියලා බලමු. ඉතින් මේ විද්‍යාත්මක සොයාගැනීම් වලින් අපිට දෙන වැදගත්ම පණිවිඩය තමයි මේක. සතුට කියන්නේ අපේ හැම අඩුපාඩුවක්ම හදාගත්තට පස්සේ කවදා හරි දවසක ලැබෙන ලොකු ත්‍යාගයක් නෙවෙයි. ඒක මේ දැන් මේ මොහොතේ ඉඳන් අපි කරන පුංචි සවිඥානික දේවල් වලින් පුහුණු වෙන්න පුළුවන් කුසලතාවක්. එහෙනම් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරලා යන්නම්. සතුට කියන්නේ ත්‍යාගයක් නෙවෙයි පුහුණුවක් නම් ඒ පුහුණුව අදම පටන් ගන්න කරන්න පුළුවන් එකම එක පුංචි ක්‍රියාව මොකක් වෙන්න පුළුවන්ද?